දුනිත් 2014 වසරින් පස්සේ ලංකාවට මේ ස්ටේජ් එක පාස් කරලා සෙමි එකට යන්න බැරි වෙලා තියෙනවා T20 World Cup වල. ඔයා තරුණ ක්‍රීඩකයෙක් විදියට කොච්චර ඉම්පෝටන්ට්ද ලංකාවට මේ බැරියර් එක පාස් කරලා සෙමි එකට යනවා නම් මොන වගේ ඉම්පෝටන්ට්ද ලංකාවේ ක්‍රිකට් ඉස්සරහට යන්න? ඇත්තටම ගත්තොත් එහෙම අපි මේ මෑත කාලෙදිම කණ්ඩායමක් විදියට හොඳට ස්ටැට්ස් අරන් බැලුවොත් එහෙම හොඳට ටීම් එකක් විදියට මැචස් ඉන්නලක් තියෙනවා, ප්ලේයර්ස්ලා හොඳට පර්ෆෝම් කරලක් තියෙනවා. ඉතින් මේ වර්ල්ඩ් කප් එක අපේ රටට ගොඩක් ඉම්පෝටන්ට්. මම හිතනවා අනිවාර්යයෙන්ම කණ්ඩායමක් විදියට හැම ප්ලේයර් කෙනෙක්ටම උවමනාවක් තියෙනවා 100%ක්ම රට වෙනුවෙන් දෙන්න වගේම මැච් එකට මැදට ගියාට පස්සේ 100% ටීම් එකට දෙන්න. ඉතින් මම හිතනවා අනිවාර්යයෙන්ම හොඳ තරගයක් මේ දෙන්න බලාපොරොත්තු වෙනවා මේ හෙට පටන් ගන්න මැච් එකේ ඉඳලම. දුනිත් අපි ආර් ප්‍රේමදාස තනතිරුව ගත්තොත් අපේ ශ්‍රී ලංකා ටීම් එක ගහපු මැචස් වල අපේ රෙකෝඩ්ස් එච්චර හොඳ නැහැ. මොකද අපි සිම්බාබ්වේ සමග ක්‍රීඩා කළ තරගයත් පරාජයටපත් වුණා. ඒකත් එක්ක තරම් ලොකු ජයග්‍රාහී ප්‍රතිශතයක් නැහැ ශ්‍රී ලංකා කණ්ඩායම ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කළ තරගවල. ඉතින් ඒකත් එක්ක තනතිරුව සහ ඒ කන්ඩිෂන්ස් ගැන මොන වගේ අයිඩියා එකක්ද තියෙන්නේ හෙට තරගයට? මොකද නවසීලන්ත කණ්ඩායම මේ ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කරන්න හිටියා. නමුත් ඒ තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමුවා. ඉතින් ඒකත් එක්ක මොන වගේ කතාබහක්ද තිබෙන්නේ අකණ්ඩව තරග දෙකක් පරාජය වීමෙන් අනතුරුව? විකට් එක ගැන නම් මම හරියටම දන්නේ නැහැ. මොකද විකට් ICC එකෙන් තමයි ඒව ඔක්කොම ප්‍රෙපෙයාර් කරන්නේ. ඉතින් ඒක දසුන් අයියයි සනත්සයි තමයි ඒක තීරණය කරලා අපිට කියන්නේ විකට් එක මොන වගේද කියලා. කෙත්තාරාමේ ගත්තොත් එහෙම අපි ගොඩක්ම මැච් මම ගහලා තියෙන මැච් නම් ගොඩක් මම මේ ඇවිල්ලා තියෙන අවුරුදු කිහිපයකට මේ කෙත්තාරාමේ ගහලා තියෙන මැච් අපි ගොඩක් දිනලා තියෙනවා. ඉතින් මම මේ ග්‍රවුන්ඩ් එක ගත්තොත් එහෙම මම හිතනවා අපිට ටීම් එකක් විදියට ගොඩක්ම මැච් ගානක් දිනලා තියෙන ග්‍රවුන්ඩ් එක තමයි කෙත්තාරාමේ. ඉතින් විකට් එක මොන වුණත් අපි මැච් එකට ගියාට පස්සේ අපි කණ්ඩායමක් විදියට හොඳ මෙන්ටැලිටි එකකින් ඉන්නේ. කොයිම වෙලාවකවත් මම හිතන්නේ හැම වෙලාවෙම මැච් එකෙන් දෙකෙන් තීරණය කරන්න බෑ. අපි ඉස්සරහට තියෙන මැච් මොනවා වේද කියලා ස්ටැට්ස් ගත්තොත් එහෙම ටීම් එකක් විදියට හොඳින් පර්ෆෝම් කරලා තියෙන ටීම් එකක්. ඉතින් මේ එන මැච් එකේ හොඳ මැච් එකක් ටීම් එකට 100% මම වගේම මගේ කණ්ඩායමේ සිටින සියලුම ක්‍රීඩකයන් දෙන්න බලාපොරොත්තු වෙමින් සිටින්නේ.